ප්‍රාතාර්කා හා බැඳි ඔබේ ජීවිතයේ ගැටලුවලට තාම්බූල ශාස්ත්‍රීය විසඳුම් දැනගන්න. ඉසිවර ඉසව්ව ජ්‍යොතිෂ සේවය අමතන්න 077යි 372යි 60යි 84. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සීබලි මහා පංචාංගලිකයේ ප්‍රධාන කර්තෘ ගයන් අම්බලන්ගොඩ මහතා හමුවන්න. ආයුබෝවන් ප්‍රාර්ථනාවෙන් ආරම්භ කරන දවස ජයග්‍රහණයෙන් නිමාවට පත්වෙනවා. ලබන්නා වූ අසිරිමත් නත්තල ඔබට ඔබේ පවුලේ සියලු දෙනාටම සාමය සතුට සපිරි ප්‍රීතිමත් නත්තලක් වේවා කියලා ඔන්නද වැඩසටහන ආරම්භයේදීම අපි ප්‍රාර්ථනා කරනවා. අදත් අපි සූදානම් ඉසිවර ඉසව වැඩසටහන තුළින් ඔබේ නිවසේ තියෙන සතුට සහ සාමය ගැන කතා කරන්න. ඔබේ නිවසේ ඉඩමේ තියෙන වාස්තු විද්‍යාත්මක දෝෂ වෙනුවෙන් තාම්බූල ශාස්ත්‍රයෙන් විසඳුම් ලබා දෙන්න අදත් අපිත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරනවා. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යා උපදේශක ගුප්ත විද්‍යාචාර්ය මැණික් විද්‍යා උපදේශක සීවලී මහා පංචාංගලිතේ ප්‍රධාන කර්තෘ දේශමාන්‍ය ගයාන් අම්බලන්ගොඩ මහතා. ආයුබෝවන් කියලා බොහොම ගෞරවයෙන් වැඩසටහනට පිළිගන්න. ආයුබෝවන් නිරෝෂ. ඒ වගේම තමයි එතුමන් ගැන කතා කරනකොට බොහොම ගෞරවයෙන් අපි සිහිපත් කරන්න ඕන චරිතයක් තමයි එතුමන්ගේ පියා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යා උපදේශක සිංහලයේ මහා කවි ආචාර්ය සේන අම්බලන්ගොඩ මහතා. එතුමන්වත් බොහොම ගෞරවයෙන් වැඩසටහන ආරම්භයේදීම අපි සිහිපත් කරනවා. ඔබට පුළුවන් සජීව වැඩසටහනට වෙනද වගේම සම්බන්ධ වෙන්න මෙන්න මේ දුරකථන මාර්ගය ඔස්සේ අපි මතක් කරන්නම් දුරකථන අංකය 0112 77 44 22 ඒ වගේම 0112 77 44 23. ඒ වගේම තවත් විශේෂ මතක් කිරීමක් තියෙනවා. ඒ තමයි ඔබේ කේන්දරයේ පිටපත, ඒ වගේම උපන් දිනය, උපන් වේලාව, උපන් ප්‍රදේශය මෙන්න මේ දුරකථන අංකයට ඔබ WhatsApp කළොත් අපි ඊළඟ සතියේදී සජීව වැඩසටහන අතරතුර ඔබේ කේන්දරයේ පලාපල කියන්නත් සූදානම් වෙනවා. අද දවසේදීත් අපි ගිය සතියේ ඔබ එවපු කේන්දර අතරින් අහඹු ලෙස තෝරාගත්ත කේන්දරයක පලාපල කියනවා වැඩසටහන නිමා වෙන්න කලින්. අපි මතක් කරන දුරකථන අංකය 077 372 60 84 077 372 60 84. මෙන්න මේ දුරකථන අංකයට WhatsApp මාර්ගයෙන් ඔබට පුළුවන් ඔබේ කේන්දරයේ පිටපත, උපන් දිනය, උපන් වේලාව සහ උපන් ප්‍රදේශය එවන්න. හොඳයි ගයන් මහත්මයා, දැන් අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි විශේෂයෙන්ම ඔබට තියෙන ලොකු ගැටලුවක් තමයි ඔබේ දරුවන්ට නැත්නම් ඔබට කුජ හතේ කේන්දරයක් තිබුණොත් ඔබේ ජීවිතයේ අනාගතය කොයි විදිහේ ගැටලුවලට මුහුණ දෙන්න වෙයිද? කුජ හත කියලා කියන්නේ ජීවිතයේ සාර්ථකත්වයට, දියුණුවට බලපෑම් ඇති කරන දෙයක්ද? විශේෂයෙන්ම විවාහයට කුජ හතේ බලපෑම කොයි වගේද කියලා බොහෝ ගැටලු ප්‍රශ්න ඔබට තියෙනවා. ඔන්න අපි සූදානම් ඒකට හොඳ විසඳුමක් ලබා දෙන්න නිවැරදි මඟ පෙන්වීමක් කරන්න. ගයන් මහත්මයා මට කියන්නකෝ කුජ හත කොයි විදිහටද ජීවිතයට බලපාන්නේ? ඉස්සර නිරෝෂන් හොඳ ප්‍රශ්නයක්. ඊට ඉස්සර කියනවා මේ ලබන්නා වූ අසිරිමත් නත්තල ලෝකවාසී ලංකාවාසී සියලු දෙනාටම සුබ නත්තලක් වේවා. දෙවනුව ලබන්නා වූ 2026 ණය වසර ජනතා අදහස් ඉටුවන, ජනතාවගේ සුඛිත මුදිත වන සම්පත් වලින් ආඩ්‍ය වූ සුබ අවසරක් වේවා කියලා ප්‍රථම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම නිරෝෂන් අහපු ප්‍රශ්නය ඉතින් ඇත්තටම ස්තුතියි. ඒක නිරෝෂන් කොහොම අහනවද කියලා මට හරි ගැටලුවක්. නමුත් ඒක ඒ ප්‍රශ්නේ නිරෝෂන් ජනතාවට තියෙන, ජනතාව ඒ පෙළෙන ප්‍රශ්නයක්. ඉතින් කුජ හත කියන්නේ මොකක්ද? කුජ හත කියන්නේ අපි ජ්‍යොතිෂය අනුගත්තොත් එහෙම කුජ හත භෞම දෝෂය කියලා අපි කියනවා. දැන් අපි නිරෝෂන් දන්නවනේ කුජ හතට අපි හොයන්නේ මොන වගේ කේන්දරයක්ද? දැන් කුජ හත අපේ පිරිමි පාර්ශවයෙන් අපි හොයනවා අපේ පුතාට කුජ හතට කුජ හතේ අපිට අපි දන්නේ අපිට ඇහිලා තියෙන්නේ එදා ඉඳන් අපිට කියන්නේ කුජ හතේ කේන්දරයක් නම් කුජ හතේ කෙනෙක්ම තමයි ඇයට හෝ ඌට ගැලපෙන්නේ කියලා. එතකොට පුතා දැන් අපි බලන්න ඕනේ නිරෝෂන් මේ කුජ හත කියන එකේ චරිතය මොකක්ද? හතට හත එකතු කරන එක නෙමෙයි ගැටලුව. මේ චරිතය ගැන අපි බලන්න. මොකද මේක මේ යුද්ධයට යනවා නෙමෙයි, මේ විවාහයක් නෙනේ. කසාද බැඳලා මාස දෙකෙන් තුනෙන් අයින් වෙනවා නම් ඔන්න ඒව බලන්න දෙයක් නැහැ. මේ කුජ හත නෙමෙයි නිරෝෂන්. කුජ 1, කුජ 2, කුජ 4, කුජ 6, කුජ 7, 8, 10, 12 මේ කොහේ කුජ හිටියත් මේ කුජ තියෙන ස්ථානයේ අයිති අයගේ චරිතය තුළ ඒගොල්ලෝ ටිකක් ආත්මාභිමානයෙන් ජීවත් වෙන පිරිසක්. ඒගොල්ලෝ එයාලා සාමාන්‍යයෙන් ඒගොල්ලෝ දැන් ළමයෙක් ඉන්නෝ නම් ගෙදර එයා අඬලා හරි එයාට ඕන දේ තමයි කරගන්නේ.
හරිද? එතකොට එයා දැන් කාට හරි කිව්වොත් මේ යමක් පටන් ගන්න නෑ. පටන් ගන්න එපා කිව්වත් නෑ. පටන් අරගෙන බලන්න ඕනනේ මේක. මේක හොඳද නරකද කියලා. එහෙම එයාගේ මතයේ තුල ගැප් ගත්ත එක්කෙනෙක්. එයාගේ මතයේ තුල එයා කටයුතු කරන එක්කෙනෙක්. එතකොට එයාගේ චරිතය තුල හැබැයි එයා ස්ථිර අධිෂ්ඨානකින් යුතුව කටයුතු කරන කෙනෙක්. හරි. හැබැයි ඒ වගේම පොඩ්ඩක් කේන්ති ස්වභාවය යනවා. මේක තමයි චරිතය. දැන් නිරෝෂන් කියන්න එහෙම චරිතයක් තියෙන පිරිමි ළමයෙකුට ඒ වගේම චරිතයක් තියෙන ගැහැණු ළමයෙක් සම්බන්ධ කරොත් මොකෝ වෙන්නේ? කසාදේ තියෙයිද? කසාදේ හොයන්න අපිට යන්න වෙනවා. අර එක්කෙනෙකුට ඔළුව පහත් කරන්න සූදානමක් නැහැ. සූදානම් නැහැනේ. දැන් ඕක උදාහරණයක් දෙන්නකෝ අපි යනවා නිරෝෂන්ගේ ගේ හොයාගෙන. ඉතින් මේ නෝනයි මහත්තයා යනකොට නෝනා කියන නිරෝෂන්ගේ ගේ තියෙන මේ පාරේ. මහත්තයා කියනවා නෑ නෑ මං ගියා මේ ළඟදිත් මේ පාරේ. දැන් දෙන්නම එකයිනේ. නෝනා කියන මම යන්නම් මේ පාරේ. ඔයා යන්න ওই පාරේ. ඒකද කසාද කියන්නේ? එහෙම නැත්තම් නෝනයි මහත්තයා දෙන්නම යනවා. නෝනා මහත්තයා කියනවා මේ පාරේ කියලා නෝනා කියනවා කමක් නෑ. මට මෙතකයි අර පාරේ වගේ කමක් නෑ අපි ඉස්සෙල්ලා මේ පාරේ ගිහිල්ලා බලමු මහත්තයා. ඒ පාරේ නෙමෙයි නම් අපි දෙන්න අර පාරේ යන්. දැන් කෝකද කියන්නකෝ කසාදේ කියන්නේ කසාදයක් කියන්නේ මොකද්ද? මේ විවාහයක් කියන්නේ මොකද්ද? ඒක හරි වටිනාකාර සහ එකමුතු යන එකක්. එහෙම නැතුව දෙන්න දෙපැත්තට යන එකක් නෙමෙයි. එතකොට කියන්න 7ට 7 හරිද කියලා. හොඳයි. මං හිතනවා ඔබට ලොකු අදහසක් නැත්නම් ඔබ වැරදි වැටහීමක හිටියා නැත්නම් වැරදි මඟ පෙන්වීමක හිටියා නම් මේ කරුණු කාරණා ඔස්සේ ඔබට නිවැරදි වෙන්න පුළුවන්. අපිට දුරකථන ඇමතුමක් තියෙනවා. අපි සූදානම් එතුමා හෝ එතුමිය සම්බන්ධ කරගන්න කවුද මේ කතා කරන්නේ මොන ඉසව්වෙන්ද? තේරුවන් සරණයි මම පිළිමතලාවෙන්. ඔබතුමියගේ නම කියන්න? ඉරන්දා. එරංගා පිළිමතලාවෙන් එරංගා මහත්මිය තමයි කතා කරන්නේ. ඔබතුමියට මොකක්ද දැනගන්න අවශ්‍ය වෙන්නේ? ගෙදර ගැන මහත්තයා මේ. ගෙදර ගැන. හොඳයි. එරංගනෝනේ හරිමයි. මේ ගැටලුව තියෙන්නේ මේ වාස්තු දෝෂක් තියෙනවා. නමුත් වාස්තු දෝෂ වලට එහාගේ ගැටලුවක් තියෙනවා. නිවසේ කිසිම මේ අර සතුටකින් ඉන්න පුළුවන් පරිසරයක් ගොඩ නැගෙන්නේ නැහැ. ඔව් දියුණුවකුත් නැහැ මහත්තයා. ඔව් ඒක තමයි. ඉතින් එහෙම පරිසරයක් ගොඩ නැගෙන්නේ නැත්තේ වෙන ප්‍රශ්නයක් නිසා. ඉතින් මට මේ ප්‍රසිද්ධ නාලිකාවක ප්‍රශ්නය කියන්න බෑ. ඒ නිසා වාස්තු දෝෂයට එහා ගිපු දෝෂයක් තියෙන්නේ. ඒ නිසා ඒකට අවශ්‍ය කරන කටයුතු කරගන්න. එතකොට ඔබතුමියට සතුටෙන් දියුණුවෙන් කල් ගෙවන්න පුළුවන්. තාලේ මහත්තයා විකුණන්න බලාපොරොත්තු වෙන එක කෙරෙහිද? ඒ ප්‍රශ්නේ තියාගෙන අපේ නෝනේ විකුණන්න බෑ. ගන්න අය එයි. ඇවිල්ලා ගන්නවා කියලා යයි. දැනුම් දෙනවා කියලා යයි. ආයි දැනුම් දීමක් නැහැ. ඒක නම් එහෙම තමයි ඔව් ඒ නිසා මේ වැඩේ කරගන්න. එතකොට දියුණුව මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි රංග මහත්මිය බොහොම ස්තුතියි අපිට කතා කරාට. තවත් දුරකථන නමතුමක් තියෙනවා. කවුද මේ කොයි සව්වෙන්ද කතා කරන්නේ? හෙලෝ ගම්පහෙන් කතා කරන්නේ සර්. ඔව් ඔබතුමියගේ නම කියන්න. දමයන්ති මට ගෙදර ගැන තමයි බලා ගන්න ඕන. හොඳයි. එතුමියට ගෙදර ගැන තමයි දැනගන්න ඕනේ. දමයන්ති මහත්මිය ගම්පහ ප්‍රදේශයෙන් ගායන මහත්මිය කතා කරන්නේ. මේ දමයන්ති මහත්මිය ඔව්. දැන් අපි ඔබතුමියගේ නිවසට පාරෙන් ඇතුල් වෙනවානේ. ඔව්. ඇතුල් වෙනකොටම දකුණු අත පැත්ත දිහා වම් අත පැත්ත දිහා බැලුවම ඔව්. පැහැදිලිද? වම් අත පැත්ත දිහා බැලුවම ඒ නිවසේ වම් අත පැත්තේ නික අඳුරු ස්වභාවයක් තියෙනවා. ඔව්. ඒකත් මේ වාස්තු දෝෂයක් නෙමෙයි. ඉතින් අර පෙර කිව් ප්‍රශ්නයක්ම තමයි එන්නේ. මම හිතන අද එන්න මේ වගේ ප්‍රශ්න. ඒ නිසා ඒ ගැටලුවත් එක්ක නිවසට අවශ්‍ය කරන සිරියාව සහ නිවසේ මුදල් රැඳීම මේ වගේම අර මානසික ආතතිය කියන ඒවා වැඩි වෙනවා. ඒ නිසා කරුණා කරලා ඒකට අවශ්‍ය කරන පිළිවෙත් කරගන්න. එතකොට ඔබතුමීට ওই ගැටලුවෙන් නිදහස් වීමේ හැකියාව තියෙනවා. ඔය නිවසේ වෙන දෝෂයක් නැහැ. බොහොම ස්තුතියි. හොඳයි. ගයන් අම්බලන්ගොඩ මහත්මයා හමු වෙන්න පුළුවන් දිනයන් සහ ස්ථානයන් පිළිබඳ මම ඔබව දැනුම්පත් කරන්නම්. සතියේ සෑම අඟහරුවාදා දිනකම කොළඹ කාර්යාලයේදී එතුමන්ව මුණ ගැහෙන්න පුළුවන්. සෑම බදාදා දිනකම කළුතර, සෑම සිකුරාදා දිනකම බෙලි අත්ත කාර්යාලයේ, සෑම සෙනසුරාදා දිනකම කුරුණෑගල කාර්යාලයේ, සෑම ඉරිදා දිනකම ගාල්ල උඩුගමදී එතුමන්ව මුණ ගැහිලා ඔබේ ගැටලුවට නිවැරදි පිළියම් යොදා ගන්න එතුමත් සමග සාකච්ඡා කරන්න පුළුවන්. මෙන්න මේ දුරකථන අංකයට ඔබ එන්න කලින් කතා කරලා වෙලාවක් වෙන් කරගන්න කියලා අපි මතක් කරනවා. 077 372 60 84 077 372 60 84. එහෙම නැත්නම් 076 606 54 02.
මේ දුරකථන මාර්ගයෙන් ඔබට පුළුවන් එතුමන්ව සම්බන්ධ කරගන්න ඔබ එන්න කලින් වෙලාවක් වෙන් කරගන්න. ගයන් මහත්මයා දැන් අපි මේ කුජහත ගැන කතා කරමින් ඉන්නේ. දැන් ඔබතුමා වෙනස් විදිහේ අදහසක් තමයි මේ දෙන්නේ මිනිස්සුන්ට. දැන් අපි එදා ඉඳන්ම අහලා තියෙන විදිහක් තියෙනවා. ඒක වැරදිද කියලා දැන් ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ කුජහතේ කෙනෙකුට කුජුහතේ කෙනෙක්ම තමයි හරියන්නේ කියලානේ සාමාන්‍යයෙන් ඔබ දන්නේ. හැබැයි මෙතුමා බොහොම අපූර්ව පැහැදිලි කිරීමක් කරනවා. අර දෙන්නම එක වගේ වුණාම කෙනෙක්ට කෙනෙක් පරස්පර අදහස් දක්වනකොට කොහොමද එහෙම දෙන්නෙක් එක වහලක් යට ඉන්නේ කියලා. හරි අපූරුයි. මම කැමතියි ඒ ගැන තවදුරටත් ඔබතුමන්ගෙන් දැනගන්න. ඔව් නිරෝෂන් ඉතින් දැන් ඇත්තටම මම මේක කියන්නේ බොරුවක් කියනව නෙමෙයි. අපි සහ සම්බන්ධයක් නෙමෙයි ඇති වෙන්නේ. අපි පවුල් දෙකක් ඒ දෙන්න විතරක් නෙමෙයිනේ. පවුල් දෙකක් එකතු වෙනවා. ඒ අතර ඉන්න ඥාතීන් එකතු වෙනවා. හිත මිත්‍රාදීන් එකතු වෙනවා. ඉතින් දැන් මේක ලොකු වපසරියක්. හැබැයි මේ දෙන්න වෙන් වෙනකොට වෙන් වෙන්නේ මේ දෙන්න විතරක් නෙමෙයි. අර එකතු වෙච්ච ඔක්කොම ටික වෙන් වෙනවා. එතකොට නිරෝෂන් මේ අය බලන්න ඕනේ කෙලින් අපි වැඩ කරන මේ බනිනකොට මෙයා බනිනකොට එයත් බැන්නොත් දැන් කියනවනේ මාත්‍යා මට වචනයක් බැන්නොත් මාත් නිකන් ඉන්නේ මාත් බනිනවා අන්න හරි හරියට තෝරගෙන තියෙනවා හරියට තෝරගෙන තියෙනවා නිරෝෂන් මොකද 7ට 7 8ට 7 මේ දැන් තෝරගෙන තියෙනවා දැන් මොකද සමහරක් ඇත්තු ගෙදවල් වල යන්නේ නැහැ. ගියන් පස්සේ ප්‍රශ්නනේ. එන්න රෑබෝ වෙලා යනවා ඊට පස්සේ නිදා ගන්නවා. මොකද පෞල් ජීවිතේ ආරක්ෂා කරගන්න අර එහෙම හිතන පිරිසකුත් ඉන්නවා. හැබැයි ඒක පෞල් ජීවිතේ නෙමෙයිනේ. අමාරුවෙන් ඇදගෙන යන්නේ. කැමැත්තකින් නෙමෙයි. නමුත් කරන්න දෙයක් නැතිකමට. එහෙම පෞල් ජීවිතයක් ගත කරන්න නම් අපි මේ කේන්දර බලන්න ඕනේ නැහැ. අනිවාර්යයෙන්. දැන් එහෙම කුජහතේ තියෙන කෙනෙකුට ගයන් මහත්මයා මොන වගේ යෝජනාවක්ද කරන්නේ මොන වගේ මඟ පෙන්වීමක්ද කරන්නේ එහෙම කෙනෙකුට දැන් විවාහ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් දැන් මේ වෙනකොටත් ගොඩක් වයස ගිහිල්ලා ගෙදරට වෙලා මේ කුජහතේ කෙනෙක් මුණ ගැහෙනකන් බලාගෙන ඉන්න අය ඕන තරම් දැන් මේ වෙලාවෙත් ඉසිවරිසව වැඩසටහන බලනවා ඇති. කුජහතේ කේන්දරයක් තියෙන කෙනෙක් සාමාන්‍යයෙන් විවාහ ජීවිතයක් සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න කොයි විදිහේ තෝරා ගැනීමක්ද කරන්න ඕනේ? ඔව් දැන් කුජහත කියනවා නම් විවාහයට අපි කාන්තාවක් ගමුකෝ. කුජ 7 කුජ 8 මේ ප්‍රධාන තැන්වල කුජ තියෙන කාන්තාවන් විශේෂයෙන් කුජ 7 8 1 2 කියන තැන්වල ගත්තොත් විශේෂයෙන් එයාලා තමන්ගේ ස්වාමි භක්තිය වැඩියෙන් තියෙන ස්වාමි පුරුෂයා පමණක් පතාගෙන එම ස්වාමි පුරුෂයා ගැන පමණක් හිතන පිරිසක්. අන් අය ගැන හිතන්නේ නැහැ අන් පුරුෂයන් ගැන හිතන්නේ නැහැ. තමන්ගේ ස්වාමි පුරුෂයාට යම් ආකාරයක කරදරයක්ද එයාලාගේ ඒ කරදරේ එයාගේ කරදරයක් කියලා හිතාගෙන උර මත තියාගෙන වැඩ කරන පිරිසක්. අර දන්නවනේ නේ මහත්තයා වැඩට ගියාට පස්සේ එහා පැත්තේ ගෙදර එක්කෙනාට කියන පොඩ්ඩක් ඇවිල්ලා යන්න කියලා. එහෙම චරිත නෑ ඒගොල්ලෝ. එහෙම අය නෙමෙයි. ඒතර අපි හොයන්න ඕනේ අපි බලන්නේ කසාද බඳින්නේ ඒ වගේ ගැහණු ළමයෙක්ද එහෙම නැත්නම් අර මහත්තයා වැඩට ගියාම පොඩ්ඩක් ඇවිල්ලා යන්න කියන જાති ගැහණු ළමයෙක්ද? කොයි වගේ කෙනෙක්ද අපි හොයන්නේ නිරෝෂ? බොමාපංකව පක්ෂපාතීව එතකොට මේ කුජ 7 කුජ 8 කුජ 1 කුජ 2 කුජ 12 මේ ළමයි එහෙමනේ. ඒතකොට ඒක දෝෂයක්ද? තමන්ගේ මහත්තයාත් එක්ක විතරක් ජීවත් වෙන දෝෂයක්ද? ගයන් මහත්මයා හරි වටිනවා මොකද දැන් සමහර වෙලාවට කෙනෙක් හිතනවා තමන්ගේ කේන්දරයේ කුජ 7 තියෙනවා නම් මේක මගේ පෙර පවකට වෙච්ච දෙයක් කියලා. මොකද කුජ 7 කෙනෙක්ම තමයි විවාහ වෙන්න ඕනේ. බලන්න මේ වැරදි මඟ පෙන්වීම ඔස්සේ කොයිතරම් දෙනෙක් අපහසුතාවයට පත් වෙනවද තමන්ගේ ජීවිතය නැත්නම් තමන්ගේ අනාගතය නිවැරදිව සකස් කරගන්න බැරුව. මේ සියල්ලට තමයි ඉසිවර ඉසව් වැඩසටහන තුළින් මේ විදිහෙන් නිවැරදි මඟ පෙන්වීමක් අපි ඔබට කරන්නේ. දුරකථන ඇමතුමක් තියෙනවා. කවුද මේ කතා කරන්නේ මොන ඉසව්වෙන්ද? ඔව්. මහත්තයා මම මේ මාතලේ පිළිගමු. මාතලෙන් කතා කරන්නේ ඔබතුමාගේ නම කියන්න? මගේ නම ජයන්ත. මාතලෙන් ජයන්ත මහත්මයා තමයි කතා කරන්නේ. මට කියන්න ඔබතුමාට මොකක්ද දැනගන්න අවශ්‍යතාවය තියෙන්නේ නිවස ඉඩම පිළිබඳ? නිවස ඉඩම පිළිබඳ. හොඳයි. ගයන් මහත්මයා තාම්බූල ශාස්ත්‍රය ඔස්සේ ඔබට යම් ආකාරයක මඟ පෙන්වීමක් කරන්න සූදානම්. මේ කවුද අපේ ජයන්ත මහත්මයා? ඔව් මහත්තයා. ඔව් දැන් මේ අත්තිවාරමේ ගැටලුවක් මතුවෙනවා. බලන්න අත්තිවාරමේ දෙපැත්තෙම ඉදිරියේ අපි කියමු බලන්න පුළුවන් නම් බලන්න දශම අපි කියමු අඟලක්
එළියට පැනලා තියෙනවා නම් බිත්තියෙන් පිටිපස්සෙන් අඟල් භාගයයි එළියට පැනලා තියෙන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ අර අපි කියන අත්විවරමේ ඇදය බිත්තියෙන් තමයි අපේ ජයන්ත මහත්තයා මේක කෙලින් කරලා තියෙන්නේ. ඔව්. එතන ගැටලුවක් තියෙනවනේ අපේ ජයන්ත මහත්තයා. ඒ නිසා ඔබතුමා ගෙට ඇතුල් වෙනවනේ අපි පාරෙන්. ඔව්. ඒ ඇතුල් වුණාට ඇතුල් වෙනකොට වම් අත පැත්තේ කොළපාට මේ කොළපාට ශාකයක් වවන්න. හරි. එතකොට ඒ කෝණය වෙනස් වෙනවා. එතකොට ඔබතුමාට ඔය තියෙන දෝෂය ඉවත් වෙලා යයි. හරි. වම් පැත්තේ නේද මහත්තයා? වම් පැත්තේ. ආද බොහොම ස්තුතියි. හොඳයි බොහොම ස්තුතියි ජයන්ත මහත්මයා. වැඩිදුරටත් ඔබට මේ පිළිබඳ තොරතුරු දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මෙන්න මේ දුරකථන අංකයට දුරකථන ඇමතුමක් ලබා දෙන්න 076 606 54යි 02. ඒ වගේම 077 372යි 60යි 84. ඒ වගේම තමයි සජීව වැඩසටහනට සම්බන්ධ වෙන්න පුළුවන් ඔබට 0112 77යි 44යි 22 23 කියන දුරකථන මාර්ගයෙන් තවත් දුරකථන ඇමතුමක් තියෙනවා. කවුද මේ කොයි ඉසව්වෙන්ද අපිට කතා කරන්නේ? හලෝ මම මේ කුරුණෑගල වැලගනේ. කුරුණෑගලින් ඔබතුමියගේ නම මොකද්ද? මම ධම්මිකා. ධම්මිකා. කුරුණෑගලින් ධම්මිකා මහත්මිය කතා කරන්නේ. ඔබතුමියට මොනවද දැනගන්න අවශ්‍යතාවය තියෙන්නේ? මට ගෙදර ගැන දැනගන්න ඕන. හොඳයි. තාම්බූල ශාස්ත්‍රීය අනුසාරයෙන් අපි බලමු ඔබතුමියගේ නිවසේ තියෙන දෝෂ සහ කොයි ආකාරයටද පෙන්වුම් කරන්න කියලා. මේ ධම්මිකා නෝනේ. ඔව් ඔව්ද. ඔව් මේ මෙහෙම මහන්නම්කො කිලින්ම ඔය නිවසට ගේන සල්ලි ගිඩින්නේ බහිරවයද? ඒක තමයිද මහත්තයා? ඒක තමයි ඔයාගේ තියෙන ප්‍රශ්නේ. ඒකට තමයි ඔයා ගත්තේ මට. හරිද? ඔව්. ඒ නිසා මේ ඔක බහිරව දෝෂයක් නෑ ධම්මිකා නෝනා. ඕකේ තියෙන්නේ මේ ඉඩමේ ගැටලුවක් තියෙන්නේ. කියන්නේ ඒක දේව අපි තියෙනවා දේවපාද ගැටලු, බ්‍රහ්මපාද ගැටලු ඒ වගේ තියෙනවා. දේවපාද ඉඩමක්. ඕක ඇවිල්ලා දේවපාද ඉඩමක් නෙමෙයි. ඕක ඇවිල්ලා പ്രേතපාදයට සම්බන්ධව යන ඉඩම් කොටසක්. ඉතින් ඒකත් එක්ක ගැටලුවක් මතුවෙනවා. ඒ නිසා ඕකට මේ කරන්න තියෙන අපේ නෝනේ උළුවස්සේ අපි ගෙට ඇතුළේ උළුවස්සේ තියෙනවානේ ප්‍රධාන උළුවස්සේ. ඒකෙන් දකුණු අත පැත්තේ හරි වක්‍රාකාරව මල් පෝච්චි 3ක් තියන්නකෝ. එතකොට මේ සල්ලි රැඳෙන එක තියෙයි. හොඳයි. බොහොම ස්තුතියි ධම්මිකා මහත්මිය අපිට කතා කරාට. දැන් තාම්බූල ශාස්ත්‍රීය අනුසාරයෙන් එහෙම නැත්නම් බුලත් කොළය බලා දෝෂ කීමේ ශාස්ත්‍රයේ අවසන් පුරුක නැත්නම් තව ඉදිරියේදී අපිට ඒ විදිහේ මෙතුමන්ගේම පරම්පරාව දැක ගන්න පුළුවන් එකම උරුමකාරය තමයි ගයන් අම්බලන්ගොඩ මහත්මයා කියලා කියන්නේ. ඒක නිසා බොහොම අපූර්වට ඒ ශාස්ත්‍රය තුළ උපන් හපන්කම් තියෙන චරිතයක් විදිහට එතුමන් බොහොම හොඳ පැහැදිලි කිරීමක් කරනවා. ඔබට අවසර දෙන්න කෙටි විරාමයකට විරාමයෙන් පසුව නැවත සම්බන්ධතාවය ලබා ගමු. ඉසිවර ඉසව්ව වැඩසටහනත් සමගින් ඔබ නැවතත් සම්බන්ධතාවය ලබා ගන්නේ කුජහතේ කේන්දරයක් ගැන තමයි අපි මේ කතා කරමින් ඉන්නේ. කුජහත ඔබේ කේන්දරයේ සටහන් වෙනම නම් ඔබේ අනාගතය නැත්නම් ඔබේ ජීවිතයට කොයි ආකාරයේ බලපෑමක් කරනවද කියන වග. දැන් කුජහත වගේම ගයන් මහත්මයා කුජ 8 සටහනක් තිබ්බොත් කුජ 8 කේන්දරයක තියෙන කාන්තාවක් නම් තමන්ගේ ස්වාමි පුරුෂයා මැරෙනවා කියලා මේ සමාජය තුළ යම් ආකාරයක කියවීමක් තියෙනවා. නැත්නම් සමාජයේ බොහෝ අයට එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේක ඇත්තද? එහෙම මතයක් යනවා. මේ දැන් මං ඕක පෙරලා ප්‍රශ්නයක් ඇහුවොත් නිරෝෂන්ගෙන් කුජ 8 නැති කාන්තාවන්ගේ ස්වාමි පුරුෂයා මැරෙන්නේ නැද්ද? මැරෙනවානේ. එතකොට ඒගොල්ලෝ අසනීපලා නැති වෙනවා, ඇක්සිඩන්ට් වෙලා නැති වෙනවා, වහ බීලා මැරෙන්න පුළුවන්. එතකොට ඒ මැරෙන්නේ මොන දෝෂයක් නිසාද කියන්නකෝ. එතකොට ඒතර දෝෂයක් නෑ. ඒ මැරෙන්නේ ඒ මිනිස්සයා ගෙනාපු මොකද්ද අපි කියනවානේ මේ ආවිෂ ප්‍රමාණය කෙටි. එයා පෙර පව් කරලා තියෙනවා. ඒ නිසා මැරුණා. හරි. ඒක ඇත්ත. ඒක දැන් මේ කුජ 8 එක්කෙනාගේ මහත්තයා මැරෙන්නේ එතකොට පෙර පව් කරලා එහෙම නෙමෙයිද? එතකොට මේ 8ින්ද මැරෙන්නේ. එහෙනම් ඉතින් අරකට දෝෂයක් නේ. නිරෝෂන් අපි ගේන පව් අපි ගෙනියන්න. එහෙම මැරෙනවා නම් දැන් නෝනට අපි කියමු කුකුල් මස් කන්න බෑ කියලා. ඇලර්ජික් කියලා. ඉතින් එහෙම කියනවා නම් නෝන කුකුල් මස් කෑවම මහත්තයට කහන්න ඕන.
ඇයි මේක මැරෙනවනේ. එහෙම කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. හරි. කොහේ හරි තැනක කවුරු හරි මැරුණා නම් කුජ 8ත් එක්ක අන්න අපි කියනවා කුජ 8 තීච්ච නිසා නැති වුණා කියලා. කුජ 8 කියන්නේ අර වගේ වැදගත් ස්ත්‍රියක්. පිරිමි කෙනෙක් ගත්තොත් ඒ වගේ තමන්ගේ ස්වාමි බිරිඳ බිරිඳවල් ගැන හොයන්නේ නැහැ, බලන්නේ නැහැ. තමන්ගේ පවුලට ආදරය කරන කොසේ හෝ පවුල රැකගන්න උත්සාහ කරන පිරිමියෙක්. ඉතින් මම නම් දන්නේ මම නම් කියන්නේ හොඳටම හොඳ ඒ වගේ අය. හරි. ඉතින් ඒ නිසා ඒ අය කසාද බඳින්න ඕන බඳන්න ඕන සාමාන්‍යයෙන් කුජ 3, කුජ 5, කුජ 9, කුජ 11 තියෙන. ඒ කියන්නේ ඒගොල්ලෝ අර නම්මසීලී ගතිය තියෙනවා. මේ අයමක් කිව්වහම ඒක කරලා බලමු කියන නම්මසීලී ගතිය තියෙනවා. නම්මසීලී ගතියත් එක තමයි මේ නිරෝෂන් අපිට මේ ගමන යන්න පුළුවන්. ඒක තමයි කසාදය කියන්නේ. විවාහය කියන්නේ. එහෙම නැතුව අර එකම ජාතියේ දෙන්නෙක් වුණාම නේ නායක දෙන්නෙක් මොක එක නායක දෙන්නෙක් ඉන්න බෑනේ නිරෝෂන් කොහෙවත් නේ. ඒක ආයතනයකවත් බෑ. කිසිම ගේක නායක දෙන්නෙක් ඉන්න පුළුවන්ද? එක්කෙනෙක් නැති වෙන්න ඕන හරි. ඕකට තමයි කියන්නේ නිරෝෂන් කියන කාලයක් අර විස නසනවා කියලා හරි විසක් නැති වෙන්න බෑ. එක්කෙනෙක් කියනවා. ඉතින් හරි ඉතින් කසාදේ ජීවිතේ ඕක කරන්න බෑ. ඒ නිසා කරුණා කරලා ඉල්ලීමක් කරන්නේ. මේ කුජ 7 ඉන්න දරුවෝ හරි වාසනාවන්ත දරුවෝ. ඒගොල්ල කසාද බඳින්නෙත් ඒ වගේම වාසනාවන්තයෝ වෙන්න ඕන. ඕක තමයි ඇත්ත කතාව. දුරකථන අංකය මතක් කරන්නම් ඔබට එතුමන්ව සම්බන්ධ කරගන්න අවශ්‍යතාවය අනිවාර්යයෙන්ම පැන නැගෙනව ඇති. ඔබේ දරුවට සහ ඔබට මෙවැනි අවස්ථාවකට මුහුණ දෙන්න වුණොත් ලියලා තියාගන්න 076 606 54 02. එහෙම නැත්නම් 077 372 60 84. ගයන් මහත්මයා අපි ප්‍රේක්ෂකාගාරයට පොරොන්දුවක් වෙනවා හැම සතියෙම ඔබ එවන කේන්දරයේ පිටපත උපන් දිනය උපන් වේලාව උපන් ප්‍රදේශය අනුව අපිට WhatsApp මාර්ගයෙන් එවන ඒ අහඹු කේන්දරයක් තෝරගෙන වැඩසටහන අවසානයට පෙර ඒ කේන්දරයේ පලාපල කියනවා කියලා දැන් අපි සූදානම් වෙනවා ඒ විදිහට තෝරගත්ත කේන්දරයක පලාපල කියන්න. ගයන් මහත්මයා නම ලියනාරා නෙත්පලී පෙරේරා දැනගන්න ඕනේ සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙන දරුවෙක් කොයි ආකාරයට ජයග්‍රහණයක් ලැබෙයිද සාමාන්‍ය පෙළ විභාගයට කියන වග සහ අධ්‍යාපනය පිළිබඳ තමයි දැනගන්න අවශ්‍යතාවය තියෙන්නේ. ඔවත් එකම දෙන්න. ලියනාරා නේද? ලියනාරා දුවේ මේ දුව කටකලක් නෙන් ඉපදුණු දරුවෙක්. එතකොට වෘශ්චික ලග්නේ තමයි නවාංශකේ වෙන්නේ. එතකොට මෙයාගේ කුජ තියෙනවා 10යි. මං අර කිව්වේ. වැදගත් දරුවෙක්. හැබැයි හරි අදිෂ්ඨාන පූර්වකව තමන්ගේ කාර්යය හරියට කරන දරුවෙක්. හැබැයි මෙයාට ඒ වගේම තමයි පින්වන්ත ග්‍රහයක් ලැබලා තියෙනවා. හැබැයි මෙතනත් මේ කියනවා පින්වන්ත ග්‍රහයක් කියනකොට අපි සිකුරු ග්‍රහය කියන්නේ මේ මනමාල ග්‍රහය කියලානේ. අනේ නෑ නිරෝෂන් පින්වන්ත ග්‍රහය. එයා පිනට තමයි එන්නේ. විවාහ ජීවිතේන කට්ටියට ඒක ඉෂ්ට කරලා දෙනවා. අධ්‍යාපනයේ කට්ටියට ඒක ඉෂ්ට කරලා දෙනවා. රැකියාව ඕන කට්ටියට ඒක ඉෂ්ට කරලා දෙනවා. එතකොට එයා එහෙම ගත්තොත් එහෙම මනමාල ග්‍රහය, රැකියා ග්‍රහය එහෙම කියන්න වෙනවා. ඒ නිසා පින්වන්ත ග්‍රහය. එතකොට නිරෝෂන් මේ පින්වන්ත ග්‍රහය ඉන්නවා. මෙයාට 2011 3 12 සිට 2031 3 22 දක්වා. ඒ නිසා මෙයාට හොඳටම හොඳයි. හැබැයි ඒ දරුවට කියන්න ඕනේ මේ දෙමාපියන්ට අහගෙන ඉන්නවා නම් මේ දරුවට කිරිනේ තියෙන දැන් මේ අපි හොඳයි කියන්නේ මේ කිරි කට්ටියට ගම චුට්ටක් වැටලා තියෙනවා. මොකද මේ ශනි අන්තර දශාවක් යනවා. ඒක යන්නේ නිරෝෂන් 2024 1/20 ඉඳලා 2027 3/22 වෙනකන් ශනි අන්තර දශාව. එතකොට මෙයා පාඩම් කරාට පාඩම් හරියට මතක හිටින්නේ නැහැ. මානසික තේරුමක් නැතුව මනසට නිකන් නැති ආතතියක් ප්‍රශ්නයක් බලපාන මානසිකව වටනවා. ඒ නිසා කරුණා කරලා මේ දරුවට බෝධි පූජාවක් තියන්න සහ ඒ අපල වලට අවශ්‍ය කරන කටයුතු කරන්න. එතකොට මේ දරුවා බොහොම ඉහළ ශාස්ත්‍රයක් ගන්න පුළුවන් තරමක්. හොඳයි. ඔන්න අපි ඒ පොරොන්දුවත් ඉෂ්ට කළා. ඔබට අපි ආරාධනා කරනවා අද වැඩසටහන මේ නිමාවට ප්‍රථම එවන්න මෙන්න මේ දුරකථන අංකයට ඔබේ හෝ ඔබේ දරුවන්ගේ කේන්දරයේ පිටපතක් උපන් වේලාව උපන් දිනය උපන් ප්‍රදේශය මෙන්න මේ WhatsApp අංකයට.
077යි 372යි 60යි 84. අපි ලබන සතියේ වැඩසටහනේ සජීව විකාශය නිමාවට ප්‍රථම අනිවාර්යෙන්ම අහඹු ලෙස තෝරාගත් එක කේන්දරයක පලාපල කියන්න සූදානම් වෙනවා. හොඳයි අද දවසේදීත් අපි ඉසිවර ඉසව් වැඩසටහන තුළින් බොහෝ දේවල් සාකච්ඡා කරා. විශේෂයෙන්ම කුජ 7 කුජ 8 මේ විදිහේ සටහනක් නැත්නම් මේ විදිහේ කේන්දරයකට උරුමකම් කියන ඔබේ දරුවගේ ඔබේ ජීවිතයට කොයි ආකාරයේ බලපෑමක්ද ඒ තුළින් ලැබෙන්නේ සහ ඇත්තට මේකේ බලපෑමක් තියෙනවද ගැටලුවක් තියෙනවද කියන වගේට පැහැදිලි පිළිතුරක් ඔබට ලැබෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. මේ තොරතුරු නිවැරදිව පැහැදිලිව ඔබට කියන්න ඉසිවර ඉසව් වැඩසටහන තුළින් අපිත් එක්ක සම්බන්ධ වෙන ප්‍රවීණ ජෝතිර්වේදී වාස්තු විද්‍යා උපදේශක ගුප්ත විද්‍යාචාර්ය පෙනෙක් විද්‍යා උපදේශක සීවලී මහා පංචාංගලිතයේ ප්‍රධාන කර්තෘ දේශමාන්‍ය ගයන් අම්බලන්ගොඩ මහතාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන් කියලා වැඩසටහනින් ඔබතුමාට සමු දෙනවා. ආයුබෝවන් නිරෝෂ. හොඳයි. අපි තවත් දවසක හමු වෙමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ප්‍රාර්ථනා කරන්නේ ඔබ සියලු දෙනාට සුබ නත්තලක් වේවා කියලා. ප්‍රාතාර්කා හා බැඳි ඔබේ ජීවිතයේ ගැටලුවලට තාම්බූල ශාස්ත්‍රීය විසඳුම් දැනගන්න. ඉසිවර ඉසව්ව ජ්‍යොතිෂ සේවය අමතන්න 077යි 372යි 60යි 84. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සීවලී මහා පංචාංගලිකයේ ප්‍රධාන කර්තෘ ගයන් අම්බලන්ගොඩ මහතා හමුවන්න.